අපේ දරුවන්ට ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දේ විභාගයක් IELTS exams කරන්න ටීචර් තීරණය කළා කියනවා. ඉතින් IELTS examinations කියන්නේ Institute of Performance Arts and Language Skills. ජාත්‍යන්තරයට අපේ දරුවෝ සම්බන්ධකමක් තියාගන්නවා. අපි හැමතිස්සෙම හිතන්නේ අපිට නොලැබුණ දේ මොනෑම අයුරකින් අපේ දරුවන්ට දෙන්න. ඉතින් මේ වයසේදී ඉංග්‍රීසි අධ්‍යාපනය කියන දේ පොඩ්ඩක් හරි බීජයක් පැල කරන්න ඕන. මේ IELTS exams කියන්නේ නිකන් ඉංග්‍රීසි උගන්වන විභාගයක් නෙමෙයි. භාෂාව කතා කරන්න පෞරුෂය, ආත්ම විශ්වාසය දරුවන්ට දෙන්න. ගොඩක් තැන්වල දැන් අපේ exams ටීචර්ස්ලා පටන් අරන් තියෙනවා. මොකද දරුවන්ට නිකන් මෙහෙම කතා කරන්න විතරක් නෙමෙයි. ස්ටේජ් එකේ නැගලා perform කරන්න එයාට පුළුවන් වෙනවා.